කොහොමද ඔයාලට? ඉතින් මම අද ආවා අයියලා දෙහා. මට හිතුණා මගේ පළවෙනි වීඩියෝ එක මෙහෙ ඉඳන් කරන්න ඕනේ කියලා. මේකේ මොනවා හරි අඩුපාඩු ඇති, වැරදි ඇති. ඉතින් මේ පළවෙනි වීඩියෝ එක නිසා මට ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒවා මම හදාගන්නම්. ඉතින් මට හිතුණා ඔයාලටත් මේක ඉස්සරහම පෙන්නලා ඉන්න ඕනේ කියලා. ඔයාලා කන්න කලින්. ඉතින් මේ තමයි අපේ අයියගේ ගේ පිටිපස්සේ තියෙන වගාව. එයා හදපුවා කැරවිල, දම්බල හැම එකක්ම වගේ තියෙනවා. ඉතින් මම ඔහොම යනකොට මට හම්බුණා මේ ගහ. මේකේ නම මම දන්නේ නැහැ. ඇත්තටම මේ අපේ පැත්තේ මේ ගහ නැහැ. මේකේ ලස්සන ගිරි ජාතියක් හැදෙනවා. මෙන්න මේ චූටි රවුම් ගිරි ජාතිය. ඉතින් ඒක මම බල ඉනකොට මං හිතා මොනවා හරි කියන්නේ පළතුරක්වත් එන්නේ නැති කියලා. නෑ, මෙතන බෙම තිබිලා මට මලක් හම්බුණා. මං හිතන්නේ මේ ගහේ මල මේ. ඉතින් ඒක හරි සුවඳයි. ඒ වගේම මේ මල හරි ලස්සනයි. මම මේකේ නම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එතකොට මේ ඉන්නේ අපි බඩජාරිස්. බඩජාරිස් කියන්නේ කොයි වෙලෙත් කන්නමයි. කොච්චර කන්න දුන්නත් අනේ මොන්ද යකෙක්ද කොහෙද ඉන්නේ බඩේ. එතන මේ ඉන්නේ යාගේ වයිෆ්. ඉතින් යාට බබාලා 3 දෙනෙක් ඉන්නවා. මේ කුක්කු දෙදීටි නැගිටලා ආවා. මං හිතන්නේ ගේ නිසා. මෙයා නම් හොඳයි. මේ අරියා තමයි චුට්ටක් කනවා ඉවරයක් නෑ. මොකද දුන්නත් කනවා. මෙයා නම් එහෙම නැහැ. ඊට පස්සේ අපි බලමු. දැන් මේ තියෙන අයියලාගේ දම්බල වගාව. ඒ දම්බල තාම මෝරලා එහෙම මොකුත් නැහැ, චූටි. ඉතින් මෙයාලා මේ එළවලු කොහෙන්වත් ගේන්නේ නැහැ. ගෙදර හදාගන්න ඒවමයි කන්නේ. ඒ කියන්නේ අපේ පැත්තේ දැන් වගා කරොත් හරි පණුව ගහනවා. මේ පැත්තේ එහෙම නැහැ. පස හොඳයිද අනේ මන්ද දේශගුණය නිසාද කියන්න හොඳට හැදෙනවා. ඉතින් මට මේ අයියා හංගලා තිබු කොමුළු ගෙඩියක් ආවුණා. මං කඩන්නම් කියලා ගියා. කැඩුවේ නැහැ, ගුටි කන්න වෙන හින්දා. ඉතින් මේක පැහිලාද කියන්න දන්නේ නැහැ. චූටි ගෙඩිය මේ මං හිතන්නේ පැහිලා ඇති නේද. සද්දයක් ආවා කහ පාටත් දලා. අතර මේ තින අයියාගේ දොඩම් ගහ. ඒක මේ ඉදිරිය නැහැ තාම ගෙඩි අමුයි. ඉතින් ඒක නිසා මං ඒක කඩන්න ගියේ නෑ. කොහමරි ඔම්ම හොයාගෙන යනකොට මට හම්බුණා මෙන්න මේ ගෙඩිය. මේක ලබු ගෙඩියක්. ඇත්තටම මම මේ ජීවිතේ පළවෙනි පාට තමයි ලබු ගෙඩියක් ඇල්ලුවේ. ඒ කියන්නේ මම ෆොටෝ වලින් වීඩියෝ වලින් දැකලා තිබුණාට මේක ඇත්තටම හරි ලස්සනයි. ගොඩක් පැහිලා තිබුණේ නැහැ. හැබැයි මේකේ කට්ට එන තදයි. මම ඉතින් පිහියකුයි ඔක්කොම ලෑස්ති කරගෙන කවන්නම් කියලා බෑ කියන්නකෝ. පස්සේ වප්පිහිය තියලා තමයි අමාරුවෙන් කපාගත්තේ. පස්සේ අයියා ගාව මේක සුද්ධ කරගන්න කියලා සුද්ධ කරන්න බෑ. එහෙනම් මම මේක කෑලි කපලා තමයි සුද්ධ කරගත්තේ බොහොම අමාරුවෙන්. ඉතින් මේ වීඩියෝ එක නෑ මං ගෙඩිය කඩාගත්තෙත් බඩ ගාලා. ඔයාලා කරගෙන ඉතින් ඒකටවත් නෑ මට වීඩියෝ කරන්න බැහැ. ඒ පඬිතකම් වලින් වැඩක් නෑනේ. ඉතින් මන් දැන් මේක කපාගෙන මෙන්න මේ විදිහට සුද්ධ කරගත්තා. සුද්ධ කරගෙන මේක උයන විදිය අහගත්තා නම් අත්තම්මගෙන්. මම දන්නේ නැහැ මේක උයන විදිය. ඊට පස්සේ අත්තම්මා කිව්වා මේකට කහ මිරිස් 3-5 එතකොට රම්පේ කරපිංචා මිරිස් කරල් එහෙම දාලා මේක ලිපේ තියන්න කියලා. මිරිස් කුඩු වෙනකොට ගම් මිරිස් දාගන්නත් පුළුවන්. එතකොට මේකට මම අත්තම්මා කිව්වා දේකිරි චුට්ටක් දාන්න කියලා. දේකිරි ගොඩාක් නැහැ. ගොඩක් දාපුවාම මේ අර ලබු ගෙඩිය වතුර ගතිය තියෙන නිසා තව වතුර වෙනවලු. ඇත්තටම මම අර චුට්ට දැම්මේ දාලා ලිපේ තියද්දි අර අපි සාමාන්‍ය මිටිකිරි ගොඩාක් දැම්මා වගේ වතුර වෙලා. මම හිතන්නේ අර ලබු වල තියෙන වතුර ගතිය තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් මම ඒකෙන් හැම තැම්බෙන්න තිබ්බා. ඇරලා තිබ්බත් කමක් නැහැ, තැම්බෙනවා. ඊට පස්සේ මම මේක මෙහෙම තියලා මේක ඇත්තටම මේ අමුවෙන් කන්නත් පුළුවන් කිරියහයි. මං කාලා බැලුවා. හැබැයි ලබු අත්තම්ම කිව්වා ඔයාලා කන්න හොඳ නැහැ කියලා හැමදාම ඒක හොඳ නැහැලු. ඒක
නිසා හැමදාම කන්නත් එපා ලබ්බ තිබුණොත් හොඳද. ඉතින් මම මේක දේකිරි දාලා ඉවර වෙලා හිඳුනට පස්සේ මිටි කිරි ටික දාලා පස්සේ තමයි මම මේකට තෙම්පරාදු කරන්න ඕන නිසා ලූණු, එතකොට සුදු ලූණු, කරපිංචාබ ඒ ටික දාලා මම මේක තෙම්පරාදු කරගත්තා. තෙම්පරාදු කරගත්තාම මෙහෙම තමයි. මේක ඇත්තටම කැකිරි වගේ. කැකිරිමත් මේ කැකිරි වලට වඩා ඇත්තටම මට නම් රසයි. හේතුව ඇයි මන් දන්නේ ඒකේ අමුතු රහක් එනවා. කිසිම අර කන්න බැරි දිය රහක් එහෙම නැහැ. මං හිතන් හිටියේ ඇත්තටම මේ ලබු කියන්නේ මේ දිය රහ ඇති කියලා. දිය රහ නැහැ චුට්ටක්වත් හරි රසයි. ඉතින් මෙහෙම තමයි මම අද දවසේ මේක හැදුවේ. ඉතින් ඔයාලගේත් අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම ෆලෝ කරන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. මම ඊළඟ වීඩියෝ එකේදී තවත් ලස්සන මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්.